සම්මෝගදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දේවාස්නාවන්ත පින්තුනේ අද දුරුතුපුර පසළොස්වක පොහොව දවසේ ඔබ හැමදෙනාම හිමිදිරි උදෑසන විහාරස්ථානට පැමිණලා අෂ්ටාංග සීලය සමාදන් වෙලා ඒ වගේම සම්බුද්ධ පූජාවන් පූජා කරලා භාවනාදී සිද්ධ කරලා ධර්ම ශ්‍රවණය කරලා මේ මොහොත තුල බලාපොරොත්තු වෙන්නේ තවත් ධර්ම දේශනාවකට සවන් දෙන්නට. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදෙනවා ධර්ම ශ්‍රවණය කරනකොට ධර්ම ශ්‍රවණය කළ යුතු ආකාරය පිළිබඳව. සුනාත ධාරිත චරාත ධම්මේ. සුනාත හොඳින් අහන්නට ඕනේ. ධාරිත හොඳට ධාරණය කරගන්නට ඕනේ. චරාත ධම්මේ ඒ ධාරණය කරගන්නට යෙදුනා වූ ධර්මයේ තුල හැසිරෙන්නට වග බලා ගන්නට ඕනේ. මෙන්න මේ කාරණා සම්පූර්ණත්වයටපත් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි සංවර කරගත යුතු කාරණා කිහිපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදෙනවා ධර්ම ශ්‍රවණය කරනකොට. සිත, කය, වචනය කියන මේ තුන්දර සංවර කරගන්න ඕනේ. සිත, කය, වචනය කියන තුන්දර සංවර කරගෙන යෝනිසෝ මනසකාරයෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කිරීමට අවශ්‍යයි. එහෙම ධර්ම ශ්‍රවණය කරොත් තමයි පින්වතුනි ඔබ අද දිනය තුල සිල් සමාදන් වෙලා ඔබ ඔබගේ ජීවිතයට යම් එක ධර්ම කරුණක් හරි එකතු කරගන්නවා කියන චේතනාව පෙරදැලි කරගෙන ධර්ම ශ්‍රවණය කිරීමට අවශ්‍යයි. එහෙම ධර්ම ශ්‍රවණය කරොත් තමයි පින්වතුනි ඔබට කුසලයක් පිනක් අත්පත් වෙන්නේ. ඒ වගේම ධර්ම දේශනාව සිද්ධ කරන්න දෙන මට කුසලයක් පිනක් අත්පත් වෙන්නේ. එහෙනම් පින්වතුනි ඔබ ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ. මේ ධර්ම දේශනාව තුළින් මම මගේ ජීවිතයට යම් එක ධර්ම කරුණක් හරි එකතු කරගන්නවා කියන චේතනාව පෙරදැලි කරගෙන. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබලා ප්‍රථමයෙන්ම උන්වහන්සේ අවබෝධ කරගන්නට යෙදුනා වූ ධර්මය උන්වහන්සේ කල්පනා කරන්නට යෙදුනා. කාටද දේශනා කරන්න කියලා. ඒ වගේම උන්වහන්සේ කල්පනා කරන්නට යෙදුනා ප්‍රථමයෙන්ම දේශනා කරන්නට යෙදෙන්න ඕන මොන වගේ ධර්ම කරුණද කියලා. අන්න පින්වතුනි එදා පරණැස ඉසිපතනා රාමයේදී බුදුරජාණන් වහන්සේ පස්තක තවුසන් උදෙසා දවසක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කරන්නට යෙදුණා. මම හිතුවා මෙන්න මේ දවසක් පැවතුම් සූත්‍ර දේශනාව තුළින් ධර්ම දේශනාව සිද්ධ කරන්නට.
පින්වතුනි. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා උපාසකයෙක් හිටියා අතුල උපාසක කියලා. මේ අතුල උපාසකයා හිටියා පිරිවර 500ක්. පිරිවර 500ක් මේ අතුල උපාසකයාත් එක දවසක් කල්පනා කරනවා ධර්ම ශ්‍රවණය කරන්න ඕන කියලා. මේව කල්පනා කරලා අතුල උපාසකයා තමන්ගේ පිරිවර 500 සමග යනවා. ඒ අසල තිබිච්ච වරලැහැබේ ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේගේ නම තමයි රේවත. මේ රේවත ස්වාමීන් වහන්සේ ගාවට ගියා. ජනකට පින්වතුනි. උන්වහන්සේ භාවනාවට සමවැදිලා හිටියේ. බාහිර ආකල්ප කිසිම දෙයක් උන්වහන්සේට තිබුණේ නැහැ. උන්වහන්සේ භාවනා කරමින් ඉන්න අතරතුරේදී මේ අතුල උපාසකයා පිරිවර 500ක් ගිහින් බලාගෙන හිටියා. ටික වේලාවක් බලාගෙන හිටියා උන්වහන්සේ භාවනාවට සමවැදිලා ඉන්න හින්දා උන්වහන්සේ ඔළුවත් උස්සලා බැලුවේ නැහැ. දැන් අතුල උපාසකයාට මොනව හිතෙන්නේ නැද්ද? හරියට කේන්ති ගියා. අපි මෙච්චර 500ක් එක්ක පිරිසක් එක්ක මෙච්චර මේ බණක් අහන්න කියලා හිතාගෙන රේවත හාමුදුරුවෝ ගාවට ආවා. උන්වහන්සේ අපි තුට්ටු දෙහෙම වෙනවත් මායිම් කරන්නේ නැහැ. අපි සත පහකට ගණන් ගන්න. ඒ නිසා උන්වහන්සේගෙන් අපිට වැඩක් නැහැ. අපි යන්න ඕනේ ඊට වඩා ලොකු තැනකට කියලා ගියා ලොකු තැනකට. කොහොමද යන්නේ නැත්තේ? ආනන්ද ස්වාමීන් වහන්සේ ගාවට ගියා. වෙනතනේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලෙට හිටපු බුදුරජාණන් වහන්සේගේ අග්‍රපස්ථායකයා. ආනන්ද ස්වාමීන් වහන්සේට රටරාජකාරී ඉතාම බහුලයි. ඒ නිසා උන්වහන්සේ ගාවට ගිහිලා උන්වහන්සේට වැඳ නමස්කාර කරලා කිව්වා අනේ ස්වාමීනි අපි රේවත හාමුදුරුවෝ ගාවට ගියා බණක් අහන්න. උන්වහන්සේ අපි තුට්ටු දෙයකටත් මායිම් කරේ නැහැ. ඒ නිසා අපි ඔබ වහන්සේ ගාවට ආව බණක් අහන්න. මේව කිව්වට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ශාසනයේ රාජකාරී බහුලව තියෙන ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ ඉතාම කෙටි සරල වණක් කිව්වා. දැන් මොනව වෙන්නේ? අතල පාසකයටයි පිරිවර 500ටයි මේක හරිය ගියෙත් නැහැ. මේ බණ අහන්න නම් මෙතෙන්ට එන්න ඕනද? මේවා අපි අහලා තියෙන ධර්ම කරුණු වල. ඒ නිසා මේක හරියන්නේ නැහැ. කියලා ඊට වඩා ලොකු තැනකට ගියා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ එක්කත් කේන්තියෙන් තමයි ගියේ. ගියා පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ ගාවට. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ ශාසනයේ ප්‍රඥාවන්තයන් අතර හිටපු අග්‍රස්ථායකටපත් වෙලා හිටපු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ දැනුම ඉතාම තීව්‍රයි. ඉතා විශාල දැනුමක් උන්වහන්සේට තිබුණා. උන්වහන්සේ ගාවට ගිහිල්ලා එකපාරටම බණක් කියන්න කියලා කිව්වේ නෑ. පටන් ගත්තා කාගෙන්ද? රේවත හාමුදුරුවන්ගෙන් පටන් ගත්තා. අනේ ස්වාමීනි අපි රේවත හාමුදුරුවෝ ගාවට ගියා. රේවත හාමුදුරුවෝ අපි ගණන් ගත්තේ නෑ. ඒ නිසා අපි ගියා ආනන්ද ස්වාමීන් වහන්සේ ගාවට. ආනන්ද ස්වාමීන් වහන්සේ අපි දන්න කියන කාරණාවයි කිව්වේ ඒවා අපිට වැඩක් නෑ. ඒ නිසා අපි ඔබ වහන්සේ ගාවට ආවණක් අහන්න කියලා කිව්වා. දැන් පෙඟතනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉතා දීර්ඝ ගැඹුරු බණක් කිව්වා. මේ කියපු එකදු වචනයක්වත් මේ කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒ ගානක් අහන්න ගියා. අහන් ඉඳලා එක වචනයක්වත් තේරුන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ එක්කත් කේන්ති අරගෙන ගියා බුදුරජාණන් වහන්සේ ගාවට. ඊට වඩා ලොකු තැනකට. ගිහිල්ලා
බුදුරජාණන් වහන්සේට එකපාරටම කිව්වේ නෑ බණක් කියන්න කියලා. මොකද කිව්වේ? පටන් ගත්ත කොහෙද? රේවත හාමුදුරුවෝ ඉඳන් ආයෙ පටන් ගත්තා. අනේ ස්වාමීනි අපි රේවත හාමුදුරුවෝ ගාවට ගියා බණක් අහන්න කියලා හිතාගෙන උන්වහන්සේ අපිව ගණන් ගත්තේ නේ. ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ ගාවට ගියා. ආනන්ද ස්වාමීන් වහන්සේ අපි දන්න කියන කාරණා නැකිවි අපිට වැඩක් නැහැ. ඒ නිසා අපි ගියා සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගාවට. උන්වහන්සේ මොනවද මන් දන්නේ පැය ගානක් තිස්සේ කියෙව්වා අපිට එක වචනයක්වත් ඒ නිසා අපි වහන්සේ ගාවට ආව ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේට කරුණු පැහැදිලි කළා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අතුල උපාසකයයි පිරිවර 500ටයි කියනවා. අතුල උපාසකය මේ ලෝකෙ උපත් ලැබෙන සෑම මිනිස්සෙකුටම මුණ පාන්න සිදුවෙන කාරණා 8ක් තියෙනවා. ඒ තමයි අටලොව දහම කියලා කියන්නේ. ලාභ අලාභය සායස නින්දා ප්‍රශංසා සැප දුක කියන මෙන්න මේ දේවල් වලට මුණ පාන්න සිද්ධ වෙනා මේ ලෝකේ උප්පත්තිය ලැබුව සෑම පුතච්චන මිනිස්සෙකුට කල යුතු වෙන්නේ අතල උපාසකය මේවා සමසිතින් දරාගෙන තමන්ගේ ජීවිතේ ජය ගන්නට නිවන් කරා ගමන් කරන්න ඕන මාර්ගයේ ගමන් කරන්නයි කියලා බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ ධර්මයේ දේශනා කරා කියලා සඳහන් වෙනවා. අවසානයේ අතල උපාසකයා පිරිවර 500ක් නිවන් අවබෝධ කරගන්නට සමර්ථයක් දක්වා කියලා සඳහන් වෙනවා. පින්වතුනි සමහර වෙලාවට මේ ධර්ම දේශනාව තුළින් දේශනා කරන කරුණු ඔබ මීට කලින් අහලා තියෙන්න පුළුවන්. ඒ අහලා තියෙන කරුණු අතරේ අහපු නැති කරුණු තියෙන්න පුළුවන්. ඔබ ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ. මම මගේ ජීවිතයට එක ධර්ම කරුණක් හරි එකතු කරගන්නවා කියන චේතනාව පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. පිළිතුරේ මම මාතෘකා කරගන්න යෙදුනේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ බුද්ධත්වයේ ලැබලා ඉස්සෙල්ලාම දේශනා කරන්න දෙන සූත්‍ර ධර්මය මොකද්ද? ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව. උන්වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගන්නට යෙදුනා වූ ධර්මය කාටද දේශනා කරන්න ප්‍රථමයෙන්ම කියලා බැලුවා නුවණින් විමසලා. බලන උන්වහන්සේ සත්‍ය ගවේෂයේ සමය තුළ උන්වහන්සේ සත්‍ය සොයාගෙන යන කාල සීමාව තුළදී උන්වහන්සේගේ ජීවිතයට හමු වෙච්ච ගුරුවරු හැටියට හමු වෙච්ච අය බැලුවා. ඒ අය සියලු දෙනාම මිය පරලෝකීලා. අවසානයේ මෙහෙම බලාගෙන යනකොට අවසානයේ ඉතුරු උනේ උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කාල සීමාව තුළදී උන්වහන්සේට පිට වෙච්ච 5 දෙනෙක් හිටියා. කොණ්ණඤ්ඤ වප්පවන්තිය මහා නාම අස්සජි කියන මෙන්න මේ 5 දෙනා. ඒ 5 දෙනා ජීවිතුන් අතර ඉන්නව දැක්කා. උන්වහන්සේ තීරණය කරා තමන් වහන්සේ අවබෝධ කරගන්නට යෙදුනා වූ ධර්මය ප්‍රථමයෙන්ම දේශනා කරන්න ඕන මෙන්න මේ පස්සක තවසත් කියලා. උන්වහන්සේම තීරණය කරලා බෙන්ගතුනේ මේ පස්සක තවසන් හිටපු වරණස ඉතිපතනාරාමයට වැඩම කරන්න තීරණය කළා. තීරණය කරලා උන්වහන්සේ වරණස ඉතිපතනාරාමයට වැඩම කරලා මේ පස්සක තවසන් උදෙසා ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ කරන්න යෙදුණා. ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව. දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදයාර සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍ය. දුකට හේතුව දුක නැති කිරීම. දුක නැති කිරීම මාර්ගය. දුක්ඛාර සත්‍ය. එහෙම නැත්නම් දුක කියලා කියන්නේ මොකක්ද? ඔයයන්ට තියෙන දුක් මොනවද? අනේ හාමුදුරුවනේ කියලා ඉවත් කරන්න බෑ ඒව නේද? සංඛාව ගැන හිතුවොත් එහෙම තමන්ගේ නෑදෑයන් දෙමව්පියන් ගැන හිතුවොත් සමහර වෙලාවට තමන්ට මුහුණ පාන්න සිදු වෙලා තියෙන කරුණු කාරණා ගැන හිතුවොත් එහෙම විවිධාකාර දුක්ඛම් කටළු මැද්දේ තමයි අපි හැමදෙනාම ජීවත් වෙන්නේ.
මේ හිතන්න. ඔබ වයසට යනකොට කැමතිද අකමැතිද? කවුරු හරි ඉන්නවද? මම දැන් වයසට ගිහිල්ලා ඉන්නේ. මම ටිකෙන් ටික වයසට යනවා. අනේ හරි ෂෝක් කියලා කවුරුත් ඉන්නවද? ඔබ කල්පනා කරන්නකෝ ඉස්සෙල්ලාම කෙස් ගහක් ඉදිලා තිබුණා නම් ඒ ඉදිලා තිබිච්ච දැකපු දවස කොහොම හරි ගලවලා දාන්න උත්සාහ කරේ. නේද? හැම රැලි වෙන්නකොට අපි කවුරුවත් කැමති නැහැ. දත් ටික හැදෙනවට කවුරු හරි ඉන්නවද මේ ලෝකේ? අනේ මගේ කටේ දත් එක දතක්වත් නැහැ. දැන් හරි ෂෝක් කියලා. කවුරුවත් නැහැ. අපි කැමති නැහැ. අපේ අතරින් ඉන්න අපේ හිතවත් අය අපේ අතරින් වෙන් වෙලා යනකොට අපි කවුරුවත් කැමතිද? කවුරුවත් කැමති නැහැ. අපි අකමැති අය අපේ ජීවිතයට ලං වෙනකොට කවුරුවත් කැමති නැහැ. කවුරුවත් කැමති නැහැ. ඔයත්තන්ට අද යනකොට කවුරු හරි ගහන්න පොල්ලක් උස්සගෙන ආවොත් එහෙම ඔහෙට කියලා පිටාගෙනවද? අනේ උග කාලෙකින් ගුටි කෑවේ නැහැ. හරි ෂෝක් කියලා අල්ලනොත් පිට. කකුල් දෙකට වැද වැද දුවනවා. කැමති නැහැ. දුකයි. මෙතෙන්ට කවුරු හරි ආවොත් එහෙම කොරෝනා අලුත් ප්‍රභේදයක් හැදිලායි මම ඉන්නේ. හැබැයි බණ අහන්න ඕනේ හින්දාමයි මම මේ ආවේ කියලා කිව්වොත් ඔයත් මොනව කරයිද? මතකයි නේද 2019 කොරෝනා ආපු අලුත කිවිසුමක් යනකොට පැනලා දුවනවා. ඒ තරම් බයයි නේද? ඒ තරම් බයයි. පින්තුනේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්ස කියන මේ හැම දෙයක්ම දුකයි කියලා. ඔබ මම අපි හැමෝම උප්පත්තිය ලබනකොට බොහොම සතුටින් උප්පත්තිය ලැබුවේ. එනා වෙලා බොහොම සතුටින්ද? නෑ. ඔබත් නමක් කෑ ගහන්න පුළුවන් උපරිම ශක්තිය යොදවලා. යටි ගිරියෙන් කෑ ගහගෙන පුදුම දුකක් වේදනාවක් විඳගෙන තමයි අපි උප්පත්තිය ලැබුවේ. ජාතේ ඊළඟට බෙන්ගතුනි ජරාවටපත් වෙනවට අපි කවුරුවත් කැමති නැහැ. පියාදටපත් වෙනවට කවුරුවත් කැමති නැහැ. මරණයටපත් වෙනවට කවුරුවත් කැමති නැහැ. කවුරු හරි මෙතෙන්ට ඇවිල්ලා කිව්වොත් මේ සියලු දෙනාම අහවල් දවසේ අහවල් වෙලාව වෙනකොට මැරෙනවා කියලා. හරියටම ස්ථිර වශයෙන්ම කිව්වොත් එහෙම ඊට කලින් මැරෙනවද නැද්ද? ඒ ගැන හිතලම බයට මැරෙනවා. පින්වත්නි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඉපදීමම දුකක් කියලා. මේ ඉපදුන නිසා තමයි පින්වත්නි මේ හැම දුකකටම අපිට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ජාති ඉපදීමම දුකක් හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඉපදීම දුකක් නම් දුකට හේතුවක් තියෙන්නට ඕන. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක්ඛ සමුදයාර සත්‍ය තුනදී දුකට හේතුව මොකක්ද කියලා. පින්වත්නි දුකට හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරත් දෙනවා. තෘෂ්ණාව. මේ තෘෂ්ණාව තමයි ඉපදීමට මූලිකම හේතුව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරත් දෙනවා. තෘෂ්ණාව තුන් ආකාරයි කියනවා. කී ආකාරයිද? තුන් ආකාරයි කියනවා. මොනවද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. වෙනතනේ කාම තණ්හා කියලා කියන්නේ මොකක්ද? කාම තණ්හා කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පංචේන්ද්‍රයන් පිනවන්න තියෙන කැමැත්තට කියනවා කාම තණ්හා කියලා. මේ ලෝකේ උප්පත්ති ලැබුව සෑම ප්‍රත්‍යඥ මිනිස්සෙකුටම මෙන්න මේ කාම තණ්හාවෙන් පෙළෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඇස කොහොමද ඇහැ පිනවන්නේ? ඔබ කල්පනා කරන්න.
ඔබ ලස්සන රූපයක් දකිනවා. දැකලා විතරක් නතර වෙනවද? නෑ. රූපය ඔස්සේ ගමන් කරන්න උත්සාහ කරනවා. නැවත රූපය ඔස්සේ ගමන් කරමින් තලු මරමර ජීවත් වෙනවා. පැය ගන්න, වරු ගන්න, දවස් ගන්න. ඇහැට ප්‍රියමනාප යම් දෙයක් දකිනවා. දැකලා විතරක් එතනින් නතර වෙන්නේ නැහැ. අනේ ඒ ලස්සන දේ මගේ කරගන්න තිබුණා නම් මේ වෙනුවෙන් ජීවත් වෙනවා. පින්තුනේ ඉපදිච්ච දවස් ඉඳන් මරණ දවස දක්වාම ඇහැ පිනවන්න නෙමෙයිද උත්සාහ කරේ. තප්පරයක් පාසා ශරණයක් පාසා දකින දේ ඔස්සේ ගමන් කරන්න නෙමෙයිද උත්සාහ කරේ. ඇහැ පාදක කරගෙන තෘෂ්ණාවෙන් ගැලෙනවා. පින්තුනේ රහතන් වහන්සේ නමක් මෙතනින් වෙනස් වෙනවා. දිත්තේ දිත්තමත්තම් භවිසති. දැකීම මාත්‍රයක් පමණයි. එතනින් එහාට මොකොත් නැහැ. හැබැයි ප්‍රත්‍යඥ පුද්ගලයෙකුට දැකලා එතනින් නතර වෙන්නේ නැහැ. ඒ රූපය ඔස්සේ ගමන් කරන්න උත්සාහ කරනවා. ඊළඟට කන පාදක කරගෙන කොහොමද තෘෂ්ණාවෙන් ගැලෙන්නේ? යම් කිසි ශබ්දයක් අහනවා අහන විතරක් නතර වෙනවද? නෑ. ඒ ශබ්දය ඔස්සේ ගමන් කරන්න උත්සාහ කරනවා. නැවත තලු මරමර ජීවත් වෙනවා. අනේ කොච්චර ලස්සන හඩක් ඒ හඩ මගේ කරගන්න තිබුණා. මේ ආදී වශයෙන් පැය ගණන්, දවස් ගණන්, සති ගණන්, මාස ගණන් හඬ ඔස්සේ ගමන් කරන්න උත්සාහ කරනවා. උදාහරණයක් විදියට ඔබ ගීත අහනවා නේද? සිද්ධි. ඇයි එකම ගීතය 10 15 සතාවක් අහන්නේ? එකපාරක් යනවා ඇතුලේ. ඇයි 10 15 සතාවක් අහන්නේ? මොකක්ද වෙලා තියෙන්නේ? ඔබවත් නොදැනුවත්වම ඔබ ඒ හඬට ඇලිලා. නැවත ඒ හඬ ඔස්සේ ගමන් කරන්න උත්සාහ කරනවා. එංගතනේ රහතන් වහන්සේ නමක් මෙතනින් වෙනස් වෙනවා. සුතේ සුතමත්තම් භවිස්සති. ඇසීම මාත්‍රයක් පමණයි. එතනින් එහාට කිසිම දෙයක් නැහැ. ඊළඟට නාසය පාදක කරගෙන කොහොමද තෘෂ්ණාවෙන් කරන්නේ? පින්තුනේ නාසයෙන් අපි කරන්නේ ගඳ සුවඳ ආග්‍රහණය කරනවා. උදාහරණයක් විදියට පින්තුනේ ඔබ ජෝර්ජ් ප්‍රදේශයේ ඉඳලා එහෙම නැත්නම් මෙතන ඉස්සරහ ප්‍රධාන පාරේ ඉඳලා ජෝර්ජ් ටවුන් එකට බස් එකේ යනවා. බස් එකේ යනකොට පුදුමාකාර දුගඳක් හමනවා. ඔබට කිසිම දෙයක් දකින්න නැහැ. හැබැයි ඔබ තක්කෙටම කියනවා මේක නම් මිනිස්සෙක් වැඩක්. මේක නම් බල්ලෙක් වැඩක්. මේක නම් පුරුෂෙක් වැඩක්. කොහොමද කිව්වේ? පෙර ලැබපු අත්දැකීමක් මත ඒ අත්දැකීම එතනින් තියලා අවිල්ලා නැහැ. පෙරේත කමින් කැදර කමින් අලවගෙන. නැවත ඒහා සමාන ගඳක් හෝ සුවඳක් දැනුණද ඔබට ටක්කෙටම කියන්න පුළුවන් මේ ආවල් සුවඳ. මේ ආවල් ගඳ කියලා. ඔබ කවදාවත් ආග්‍රහණය කරපු නැති සුවඳක් ආග්‍රහණය කරන්න සිද්ධ වෙනවා. ඔබට කියන්න පුළුවන් මේ අහවල් සුවඳ කියලා. පුළුවන්ද කියන්නේ?
කියන්න බෑ. හැබැයි මොහොතෙන් පස්සේ පුළුවන්. මොකක්ද වෙලා තියෙන්නේ? ඔබවත් නොදැනුවත්වම නාසය පාදක කරගෙන තෘෂ්ණාවෙන් ඇලිලා. පිටුනේ නාසය පාදක කරගෙන තෘෂ්ණාවෙන් ඇලිලා. ඊළඟට දිව පාදක කරගෙන කොහොමද තෘෂ්ණාවෙන් ඇලෙන්නේ? දිවෙන් කරන්නේ රසය මුක්ති විඳිනවා. මම දැන් තාම පොඩ්ඩකින් මෙතෙන්ට ගේනවා රසම රස මොනවද? පළුණ විදුවා. රෝස පාට කස යට දාලා. උඩින් අයිස්ක්‍රීම් ටිකක් දාලා. පැත්තකින් දෙහි බෑවක් ගහලා. බීම වටයක් දාලා. දෙපැත්තෙන් සර්වියට් පේපර් දෙකක් තියලා. දැන් මම මෙතෙන්ට කියනවා. මට කියන්න. පළුණ වීදුරේ රසය දැනනවද නැද්ද? කාටත් හොරා කියලා ගිල්නවද නැද්ද? රසය දැනෙච්ච විදිය. දැන් මේ වෙලාවේ පළුණ වීදුරක් තිබුණා නම් හොඳයි කියලා හිතුණාද නැද්ද? බලන්න දෙන්නතුනේ දිව පාදක කරගෙන තෘෂ්ණාවෙන් කරන්නේ. ඉපදිච්ච දවසේ ඉඳන් මරණ දවස දක්වාම මේ රසය ඔස්සේ ගමන් කරන එක නෙවෙයිද සිද්ධ කරන්නේ. දැන් ඔබට කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මේ ජොන්ජු ටවුන් එකට ලෝකේ රසම ආහාරයක් ඇවිල්ලා තියෙනවා ඉතාම මිලාඩුයි. හරිම රසයි කියලා කිව්වොත් ඔක කනකන් වසිල්ලක් තියනවද නැද්ද? පිටුනේ දිව පාදක කරගෙන තෘෂ්ණාවෙන් හැරෙනවා. එක මිනිස්සෙගේ දිවේ පිළිකාවක් හට ගන්නවා. මේ මිනිස්සයාගේ දිවේ පිළිකාව හටගත්තට පස්සේ මේ මිනිස්සයාගේ දිව මුලින් කපලා දාන්න සිද්ධ වෙනවා. මේ මිනිස්සයාට කාරණා දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි මොකද්ද? කතා කරන්න බැරුව යනවා. අනිත් කාරණාව රසය දැනෙන්න නැතුව යනවා. මේ මිනිස්සයාට බඩගිනි දැනෙනවද නැද්ද? බඩගිනි දැනෙනවා. මේ මිනිස්සයාට කෑම කන්න පුළුවන්ද බැරිද? කන්න පුළුවන්. දිව නැති වුණා කියලා කෑම කන්න අමීරතාවයක් වෙන්නේ නැහැ. කොහොම හරි කන්න පුළුවන්. මේ මිනිස්සු රසයක් දැනෙන්නේ නැහැ. කාටට දාන ඕනෑම දෙයක් මේ මිනිස්සුන්ට කන්න පුළුවන්. කිඹුල කිරිමැටි ගිලින්නේ නැහැ. මිනිස්සු කෑම කනවා. ඒ මිනිස්සුගේ බඩ පිරෙනවද නැද්ද? බඩ පිරෙනවා. එතකොට රසය ඉල්ලන්නේ බඩද? දැන් මේ වෙලාවේ නම් තේ ටිකක් තිබුණා නම් හොඳයි. මේ වෙලාවේ කොස් ටිකක් කෑව නම් හොඳයි. මේ වෙලාවේ බත් ටිකක් කෑව නම් හොඳයි. මේ වෙලාවේ අයිස්ක්‍රීම් ටිකක් කෑව නම් හොඳයි. මේ වෙලාවේ පාන් කෑල්ලක් කෑව නම් හොඳයි. මේ ආදී වශයෙන් විවිධ අවස්ථාවන් වලදී රසය ඉල්ලන්නේ බඩද? දැන් තේරෙනව නේද? දිව පාදක කරගෙන මොනතරම් රසයට යනවද කියලා. දෙන්නතනේ. දිව පාදක කරගෙන තෘෂ්ණාවෙන් යනවා. ඊළඟට ශරීරය පාදක කරගෙන කොහොමද තෘෂ්ණාවෙන් කරන්නේ? යම් කිසි ස්පර්ශයක් වින්දනය කරනවා. වින්දනය කරන විතරක් අතරින් නතර වෙනවද? නැහැ. තලු මරමර ජීවත් වෙනවා. නැවත ස්පර්ශය ඔස්සේ ගමන් කරන්න උත්සාහ කරනවා. ශරීරය පාදක කරගෙන තෘෂ්ණාවෙන් කරනවා. මෙන්න මේකට කියනවා පින්වතුනේ කාම තණ්හාව කියලා. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පංචේන්ද්‍රයන් පිනවන්න තියෙන කැමැත්තට කියනවා කාම තණ්හාව කියලා. ඊළඟට
භව තණ්හා. භව තණ්හා කියලා කියන්නේ පින්තුනේ ඇස කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයන් පිනවමින් මේ ආත්ම විතරක් වින්දනය කරලා මදි ඊළඟ භවයේ විඳින්න උත්සාහ කරනවා. දැන් ලංකාවේදී නම් ඒ සමහර උපාසකම්මල පන්සල් එනවනේ බෝධි පූජා කරන්න. මම සමාල්ලාවට අහගෙන ඉන්නවා කියන දේවල්. කලගෙඩියක් තලුවට තියාගෙන විවිධාකාර දේවල් කිය බෝධිය වටේ කරකිනවා. මොනවද කියන්නේ? අනේ මේ ආත්මේ මම දුප්පත් වෙලා ඉපදුනා. මට ඊළඟ ආත්මෙල මෙහෙම දුප්පත් භාවයක් එපා කියලා කියවිදිනවා. සමහර වෙලාවට මේ ආත්මේ ලැබිච්ච මිනිහා නම් මට ඊළඟ ආත්මේ එපෝ කියලා කියවිදිනවා. සමහර වෙලාවට අනේ මගේ පුතා මගේම වෙලා ඊළඟ භවයේත් උපදීවා කියලා ප්‍රතිවේවා කියලා ප්‍රාර්ථනා කර කිය ඇවිදිනවා. මේ භවයේ විතරක් වින්දනය කරලා මදි ඊළඟ භවයේත් විඳින්න උත්සාහ කරනවා. තරුණ කොල්ලෝ කෙල්ලෝ මම දැක්ක මේ පෙරේදා අවුරුදු 14ක ගැහණු දරුවෙක් බෙල්ල වරදාගෙන ආයෙත් තව අවුරුදු 17ක ගැහණු දරුවෙක් ආදර සම්බන්ධතාවයක් නිසා දියේට පැනලා වැටුත් දකින්න නැති තරුණ ළමයි අනේ මේ ආත්මය අපිට ඔතාගෙන පතාගෙන ඉන්න බෑ ඒ නිසා අපි ඊළඟ ආත්මේ ඔතාගෙන පතාගෙනම කියලා මොකද කරන්නේ? එක්ක ලෝකාන්තයෙන් පහළට පනිනවා. එහෙම නැත්නම් කෝච්චියට බෙල්ල තියනවා. එහෙම නැත්නම් බෙල්ල වෙන ගා ගන්නවා. මේ පහුගිය කාල සීමාව තුළ තම ජීවිත කොච්චර අහිමි වුණාද කියන්න. ලංකාව තුළ බලන්න පිටුනේ මේ ආත්මෙ විතරක් තේරුම් අරගන්න නැතුව ඊළඟ භවයේ විඳින්න කියලා හිතාගෙන එයා ජීවිතේ සමුගන්නවා. එහෙම නැත්නම් ඊළඟ භවයේ තෘෂ්ණාවෙන් යනවා. ඊළඟට විභව තණ්හා. මොකක්ද මේ විභව තණ්හා කියලා කියන්නේ? වෙනතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදෙනවා. තවත් සමහර පිරිසක් ඉන්නවා මේ ලෝක උප්පත්තිය ලැබුව ඒ අය පන්සලකට පල්ලියකට යන්නේ නැහැ. පින් පව් කියලා දෙයක් විශ්වාස කරන්නේ නැහැ. කුසල් අකුසල් කියලා දෙයක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. ඒ අය විශ්වාස කරන්නේ ඉපදුනොත් ජීවත් වෙනොත් එතනින් යාට මැරෙනවා. මරණයට පස්සේ වෙනමම කෙනෙක් උප්පත්තිය ලබන්නේ නිසා කිසි ගැටලුවක් නැහැ. ඉන්න ටිකේ එම්ක සුදෝ ජොලිය තමාලා කියන මොකද කරන්නේ? හොදට කාලා දීලා ජොලි කරලා මැරලා යන්න ඕනේ කියලා හිතන පිරිසක් ඉන්නවා. සමහර වෙලාවට ඔයත්තන්ට එහෙම අය හම්බ වෙලා ඇති. ඕන තරම් ඉන්නවා. මගේ හිතවත් අයිය කෙනෙක් හිටියා. හොඳ ධනවත් ව්‍යාපාරිකයෙක්. මේකම පැත්තේ. කතෝලික. බොහොම හිතවත්. හැබැයි පිටුනේ. හැමදාම දවස ගානේ එක්ක කුකුලෙක් මරනවා. එහෙම නැත්නම් ඉබ්බෙක් මරනවා. එයාගේ බාත්රූම් එකේ ඉබ්බ පුරවලා තියෙන්නේ. කවුරු හරි කිව්වොත් අන්න මම ඉබ්බෙක් ඉන්නවා හවල් තැන කියලා කිලෝමීටර් 100ක් හරි ගිහිල්ලා ඉබ්බ අරන් යනවා. ඒ තරම් ඉබිමස් කනලොල. කුකුල් මස් කනලොල. වෙන කිසිම කෙනෙක් මරලා තියෙන එකක් කියන්නේ නැහැ. කෙලින්ම යාම මරලා තමයි හදන්නේ. මොන පවත්තයි. උත්සාහ ගත්තා මේ මිනිස්සයා මෙතනින් මුදව ගන්න. කොච්චර උත්සාහ ගත්තද? කියන්න ඕන තරම් උත්තර තියෙනවා. හැමදාම දවස ගානේ එක සතෙක් මරනවා. බලන්න.
පෙර පින් කරලා තියනවා සැප විඳින්න මේ ආත්මේ. හැබැයි ඊළඟ භවය අතිශය දුක්ඛිතයි. අතිශය දුක්ඛිතයි. බාත්රූම් එකේ පුරවල ඉක්කෝ. හැමදාම එක්ක කුකුලෙක් එක්ක ඉපෙක්. මරනවා. මරලා උන්නම යනවා. උන්නම කූරත් එක්කද කියලා. හැබැයි මිනිස්සෙක් විදියට ආශ්‍රය කරන්න බොහොම ලාමක චරිතයක්. හරි හොඳයි. ඒ පැත්තේ. හැබැයි අර පැත්තේ මහා පාපයක් රැස් කරගන්නවා. ඒ විශ්වාස කරන්නේ නැහැ කුසල අකුසල කියලා දේවල්. පින්පව් කියලා දෙයක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ. පෙර පිනට ලැබුණා ඒ ලැබිච්ච දේ භුක්ති විඳගෙන ජීවිතේ විනාශ කරගන්නවා. මේ ලෝක වශයෙන් විතරක් නෙවෙයි පරලෝක ගාමී වශයෙන්. ඒකතනේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නට යෙදෙන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මෙන්න මේ තෘෂ්ණාව අපේ ජීවිතවලින් ටිකෙන් ටික ඈඩ් කරන්න ඕන. එකපාර ඈඩ් කරන්න බෑ. නිවන් දකින්න යන මේ මාර්ගය තුළ ටිකෙන් ටික අපේ ජීවිතෙන් මෙන්න මේ තෘෂ්ණාව කියන දේ බැහැර කරගන්න ඕන. ඒ කාරණාවට තමයි ඔබ මේ පොය දවසේ සීල් සමාදන් වෙලා සීලයක් ආරක්ෂා කරගන්න ටික උත්සාහ දක්වන්න. බලන්න ඔබ සමග කී දෙනෙක් හිටියද අද කාමරට වෙලා නිකන් ඉන්න අය. නිකමට හිතලා බලන්න. සමහර වෙලාවට ඔබත් එක්ක ආවත් සමහර වෙලාවට සිල් ගන්න හිත දෙන්නේ නැති අය ඉන්නවද නැද්ද? ඉන්නවා. ඔබට අද සිල් ගන්න ඕන කියලා අදහසක් පහළ වුණා එක තත්පරයයි කිව්වේ. හාමුදුරු මතක් කරා විතරයි. අනේ අපි ඉනවා හාමුදුරු සිල් ගන්න. ඔබට අද දිනය තුල කොච්චර දේවල් වෙන දේවල් කරන්න තිබුණාද? නේද? වාරගේ භාෂාවෙන් කිව්වොත් එහෙම අඩියක් පුඩියක් ගහලා ඉන්න තිබුණාද නැද්ද? හැබැයි ඔබ අද තෝරගන්න යෙදුනේ අද පොය දවසේ පන්සලට ගිහිල්ලා සිල් සමාදන් වෙනවා. ඒ පින් සිතිවිල්ලම පින්ගතුනේ ප්‍රමාණවත් නිවන් කරා ගමන් කරන මාර්ගයට. දුක්ඛ සමුදය සත්‍යය දුකට හේතුව තෘෂ්ණාව. පින්ගතුනේ බෝසතාණන් වහන්සේ මෙන්න මේ තෘෂ්ණාව බැහැර කරන්න කලින් උන්වහන්සේ අන්තගාමී ප්‍රතිපදා දෙකක් අනුගමනය කරා. එකක් තමයි කාම සුඛල්ලිකාණ යෝගය. අනිත් කාරණාව අත්තිකිලමතාව යෝගය. උන්වහන්සේ සත්‍ය ගවේෂී සමය තුළ අනුගමනය කරන්න යෙදුන කාම සුඛල්ලිකාණ යෝගය. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දුකට හේතුව දුක නැති කිරීම. මෙන්න මේ දුක නැති කිරීම කියන මාර්ගය එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන්න ඕන කියන කාරණාව බුදුරජාන් වහන්සේ අවබෝධ කරගන්න යෙදුනේ පින්වතුනි. මෙන්න මේ අන්තගාමී ප්‍රතිපදාවන් දෙක අනුගමනය කරලා. උන්වහන්සේ කාම සුකල්ලිකාණ යෝගය තමන්ගේ ජීවිතයට බද්ධ කරගත්තේ. උන්වහන්සේට තිබුණා පින්වතුනි රම්‍ය සුරම්‍ය සුභ කියන මාලිකා තුනක් තිබුණා. සුද්ධෝදන රජතුමා සිද්ධාර්ථ කුමාරයාට දුන්න සැප මොනවද? නැති දෙයක් නැති තරම් හැම සැපක්ම දුන්නා. සක්විති රජ පදවිය ලබන්න තරම් වාසනා ගුණයක් තිබුණා. හැම දෙයක්ම තිබුණා. ඒ වගේම තමයි පින්වතුනි සුද්ධෝදන රජතුමා සිද්ධාර්ථ කුමාරයාට සැප දුන්නේ. සිද්ධාර්ථ කුමාරයා ජීවත් වෙලා ඉන්න රජවාසලාවට යම්කිසි වයසට ගියපු කෙනෙක් හිටියනම් ඒ අයට වෙනම ගම්වර දුන්නා. ගම්වර දීලා ඒ අය වෙනම බලා ගන්න වෙනම අය පත් කරා. මොකද
සිද්ධාර්ථ කුමාරයාට ඒ අය පේන නිසා කලකිරීමක් ඇති වෙයි කියලා. ලෙඩ වෙච්ච කවුරු හරි ඉන්නවනම් එයාට වෙනම ගම්වර දුන්නා. ගම්වර වලට දීලා ඒ අය බලා ගන්න වෙනම අය පත් කරා. මෙන්න මේ විදියට සිද්ධාර්ථ කුමාරට සැප දුන්නා. මේ සෑම සැපක්ම තියෙනකොට සිද්ධාර්ථ කුමාරයා තේරුම් ගත්තා මේ සැප අධික සැප තමන්ගේ ජීවිතයට එකතු කර ගැනීම තුළින් සත්‍ය අවබෝධ කරගන්න හැකියාවක් නෑ කියලා. මෙහෙම තේරුම් අරගෙන තමයි පින්වතුනි සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතහැර දාලා යන්න තීරණය කළේ. එදා අසනපුර 15ක් පොහොය දවසේ අභිනිෂ්ක්‍මණය කරන්නට යෙදෙනවා. උන්වහන්සේ ගිහිගේ අතහැර දාලා ගිහිල්ලා අවුරුදු 6ක් පුරාවට දුෂ්කර ක්‍රියා කරනවා. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්නේ අවුරුදු 6යි. මේ අවුරුදු 6 පුරාවටම එකම තැන ඉඳගෙන දුෂ්කර ක්‍රියා කළේ නැහැ. ජීවිතයේ විවිධ අංශ වලින් දැඩිව දුක් දුන්නා. මොනවද දුන්න දුක්? උන්වහන්සේ හිමාලය වගේ ප්‍රදේශයන් වලට ගිහිල්ලා අධික සීතලේ හිටගෙන හිටියලු සත්‍ය අවබෝධ වෙන්න බලන්න. අධික සීතලේ ඉඳගත්තලු. අධික සීතලේ වැතිරුණාලු. ඒ සත්‍ය අවබෝධ වුණේ නැහැලු. අතහැර දැම්මා. ඊළඟට මෙන්නතර ඉන්දියාව කියලා කියන්නේ කාන්තාර 15 තියෙන රටක්. කාන්තාරේ දවල්ට ගමන් කරන්නේ නැහැ මොකද හේතුව වැල්ල ගිනියක් වෙලා තියෙන්නේ. අධික රස්නියක්. එන රාත්‍රියටයි ගමන් කරන්නේ. මේ ගිනියන් වෙලා තියෙන වෙලාවේ වැල්ල කාන්තාරේ මැද්දට වෙලා හිටගෙන හිටියලු සත්‍ය අවබෝධ වෙන්න කියලා. ඒ සත්‍ය අවබෝධ වුණේ නැලු. ඊළඟට උන්වහන්සේ කාන්තාරේ මැද්දේ ගල්තලාවක් උඩකට ගිහිල්ලා මහ ගිනි දවාලේ ඒ ගල්තලාව හතරකනේ ගිනි මැනවල් හතරක් ගහගෙන මැද්දට එලා හිටගෙන හිටියලු සත්‍ය අවබෝධ වෙන්න කියලා බලන්න. ඉතගත්තලු වැතිරුණාලු. ඒ සත්‍ය අවබෝධ වුණේ නැලු. අතහැර දැම්මාලු. උන්වහන්සේ තීරණය කළා පින්නතනේ අධික ගන්ධය හුරු කිරීම තුළින් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්ද කියලා බලන්න. ඉන්දියාව කියලා කියන්නේ අමුසොහොන් බහුලව තියෙන රටක්. අමුසොහොනක් කියන්නේ පින්නතනේ මරුණාම ගිහිල්ලා දානවා පිටතෙනිට වල දාන්නේ. ඒ අමුසොහොන ගාවට යන්න බෑ කිලෝමීටර ගණනාවක් මෙහාට පුදුමාකාර දුගදක් හමනවා. ඒ දුගද ලේසියෙන් මිනිස්සෙකුට උගලන්න බෑ. ඒවට හුරු වෙලා ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ අයට මිනි ගිනින් දුන්නාම ඒ අය තමයි ඒ අමුසොහොන්ට ගිහිල්ලා මින ගිහින් දාලා එන්නේ. මෙන්න මේ අමුසොහොනට ටිකෙන් ටික බෝසතාණන් වහන්සේ ලං වුණා කියනවා. අවසානයේ අමුසොහොන ඇතුළටම ගියා කියනවා. මන පොතේ විස්තර වෙනවා පිටුනේ. උන්වහන්සේ අමුසොහොන ඇතුළට ගමන් කරනකොට මිනි ඕජාව උන්වහන්සේගේ කකුලේ ඇඟිලි කරු අතරින් චර ගාන පැන්නලු. ඒ සත්‍ය අවබෝධ නැහැලු. මිනි ඕජාවට ඉඳගත්තලු. මිනි ඕජාවට වැතිරුණාලු. පෙරළුණාලු. සත්‍ය අවබෝධ නැහැලු. අතහැර දැම්මලු. උන්වහන්සේ තීරණය කළ ආහාර අනුභව කිරීම පාලනය කිරීම තුළින් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්ද කියලා බලන්න. ටිකෙන් ටික උන්වහන්සේ ආහාර ගන්න දේ පාලනය කළාලු. අවසානයේ උන්වහන්සේ ඉන්න ප්‍රදේශය තුල ගස්වල ගෙඩි කොළ මල්පතු මොනවද වැටෙන්නේ? ඒ දේ විතරක් අහකට ගත්තලු. ඊළඟට උන්වහන්සේගේ අත දිග ප්‍රමාණයට වැටෙන්නේ මොනවද? ඒ වැටෙන දේ විතරක් ආහාරයට ගන්න තීරණය කළාලු. ඒ සත්‍ය අවබෝධ නැහැලු. උන්වහන්සේ තීරණය කළා ඊළඟට පින්වතුනේ උන්වහන්සේගේ පාත්‍රයට වැටෙන්නේ මොනවද? ඒ වැටෙන දේ විතරක් ආහාරයට ගන්න. ඒ සත්‍ය අවබෝධ නැහැ. ඊළඟට උන්වහන්සේ තීරණය කරා පාත්‍රය අනිත් පැත්ත හරවලා කිසිම ආහාරයක් නොගෙන ජීවත් වෙන්න. මේ තරම් දුක්ඛිතා. පින්වතුනේ ඔයත් දැකලා ඇති දුෂ්කර ක්‍රියා කරන සමය තුල උන්වහන්සේගේ ඡායාරූපයක්.
ඇටකටු සියල්ල පෑදිච්ච තාරූපයක් ඔබ දැකලා ඇති. මෙන්න මේ අවස්ථාව වෙනකොට පින්වතුනි උන්වහන්සේගේ හිස අත ගන්නට කුණු වෙච්ච කෙස් රොදක් අතට ගැලවිලා ආවලු. බඩ අත ගන්නකොට කොන්දේ පිටපොත්ත අතට අහුණාලු. කොන්ද අත ගන්නකොට බඩේ පිටපොත්ත අතට අහුණාලු. ඒ තරම් දුක් විඳා. අවසානයේ උන්වහන්සේ කලන්තේ දාලා ඇදගෙන වැටුණලු. ඒ වැටුණට පස්සේ උන්වහන්සේට පිහිටට හිටියේ මෙන්න මේ කොණ්ණඤ්ඤ වප්පපත්තිය මහා නාම අස්සජි කියන මේ පස් දෙනා. ඔබ කල්පනා කරන්න පින්වතුනේ මේ තරමට අපි දුෂ්කර ක්‍රියා කරා නම් මරිච්ච තැන්වල කසුත් පැනලා. උන්වහන්සේ දේශනා කරනවා මේ ලෝභේ තුන් ලෝකේ කවුරු හරි ඉන්නවනම් ශරීරෙ දැඩිව සැපදීන සත්‍ය සොයා ගන්න පුළුවන් කෙනෙක්. අංක එකටම තවත් වහන්සේ කියලා. මේ ලෝකේ කවුරු හරි ඉන්නවනම් ශරීරෙ දැඩිව දුක් දීලා සත්‍ය සොයා ගන්න පුළුවන් කෙනෙක්. අංක එකටම තමන් වහන්සේ කියලා. ඒ තරම් සැපක් දුන්නා. ඒ තරම් දුකක් දුන්නා. ඒ තරම් දුකක් දුන්නා. උන්වහන්සේ පින්වතුනි අවසානයේ තීරණය කළා මෙන්න මේ අන්තගාමී ප්‍රතිපදාවන් තුල ගමන් කරලා සත්‍ය අවබෝධ කරගන්න හැකියාවක් නැහැ කියලා. උන්වහන්සේ මේ මෙතනදී තමයි පින්වතුනි තීරණය කරන්න යෙදුනේ මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන්න ඕන කියලා. මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන්න. මොකක්ද පින්වතුනි මධ්‍යම පිළිවෙත කියලා කියන්නේ? මධ්‍යම ප්‍රතිපදාව. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදෙනවා නිවන් කරා ගමන් කරන මේ මාර්ගය තුළ මෙන්න මේ මැදුම් පිළිවිතේ ගමන් කරන්න ඕන කියලා. සම්මා දිට්ඨි. මොකද්ද පින්වතුනි සම්මා දිට්ඨි කියලා කියන්නේ? යහපත් අවබෝධය. මොනවා පිළිබඳ යහපත් අවබෝධයද? චතුරාර්ය සත්‍ය පිළිබඳව යහපත් අවබෝධයෙන් යුක්තව ධර්ම මාර්ගයට යොමු වෙන්නට ඕන. ඊළඟට සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියලා කියන්නේ පින්වතුනි නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. නෙක්ඛම්ම සංකප්ප කම් සැපතින් නික්මීමේ කල්පනාව ඇති කර ගන්නට ඕන. අව්‍යාපාද සංකප්ප අනුන් නැසීමෙන් වැළකීමේ කල්පනාව ඇති කර ගන්නට ඕන. ඊළඟට අවිහිංසා සංකප්ප අනුන්ට හිංසා නොකිරීමේ කල්පනාව ඇති කර ගන්නට ඕන. මෙන්න මේ කල්පනාව යහපත් සංකල්පයේ යුක්තව කටයුතු කරන පුද්ගල ඊළඟ පියවර හැටියට සම්මා වාචා යහපත් වචන භාවිතය එහෙම නැත්නම් වාචික සීලය ආරක්ෂා කරගනිමින් මේ ගමන් මාර්ගයේ ගමන් කරන්න ඕන. වාචික සීලය ආරක්ෂා කරගන්න ඕන. ඊළඟට පින්වතුනි සම්මන්ත කායික සීලය. වාචික සීලය ආරක්ෂා කරගත්තා වගේම කායික සීලයත් ආරක්ෂා කරගන්න ඕන. කයෙන් සිදුවන අකුසල ක්‍රියාවන් කීයක් තියෙනවද? තුනක් තියෙනවා. මොනවද ඒවා? ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමීච්ඡාචාරය. මෙන්න මේ ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමීච්ඡාචාරය කියන මේ අකුසල් වලින් වැළකීලා කටයුතු කරන්න ඕන. දුන් දේ පමණක් ගනිමින් සිත සම්පන්න ලෙස කමසුව වෙතමින් ජීවත් වෙන්න වග බලා ගන්න ඕන. ඊළඟ පින්වතුනි සම්මා ආජීව ධාර්මික ජීවනෝපායක නියරෙන්නට ඕන. ධාර්මික ජීවනෝපායක නියරෙන්නට ඕන. ඊළඟ සම්මා වායාම ව්‍යායාම කරන්න ඕන, වීර්ය වඩන්නට ඕන. මොනවටද? නිවැරදි යහපත් උත්සාහය තියෙන්නට ඕන. උපන් අකුසල් ගෙවා තවන්නට, නෝපන් අකුසල් නොපදවන්නට, උපන් කුසල් වැඩි දියුණු කරන්නට, ඒ වගේම නෝපන් කුසල් රැස් කරන්නට ව්‍යායාම කරන්න ඕන. වීර්ය වඩන්න ඕන.
ඔබ අද දිනේ තුල සිද්ධ කරන්නේ මෙන්න මේ සම්මා වායාම. වීර්ය වඩනවා. මොනවටද? කුසල් වඩන්න. පින්විතනේ සම්මා සතිය කියලා කියන්නේ කායානුපස්සන, චිත්තානුපස්සන, වේදනානුපස්සන, ධම්මානුපස්සන ආදී වශයෙන් කායානුපස්සන මෙන්න මේ වීර්ය වඩගෙන එහෙම නැත්නම් මේ මධ්‍යම ප්‍රතිපදාවේ පියවරෙන් පියවර ගමන් කරගෙන යනකොට පින්ගතුනේ මෙන්න මේ සම්මා සතිය වැඩෙනවා. කායानुපස්සන කයේ ස්වභාවය මනා ලෙස නුවණින් දකින්න හැකියාව ලැබෙනවා. ඒ වගේම චිත්තානුපස්සන සිතේ ස්වභාවය මනා ලෙස නුවණින් දකින්න හැකියාව ලැබෙනවා. ඊළඟට වේදනානුපස්සන සැප දුක් විඳීම් ආදී මෙන්න මේ ස්වභාවය නුවණින් දකින්න හැකියාව ලැබෙනවා. ඊළඟට ධම්මානුපස්සන මේ හැම දෙයක් අවබෝධය අවසානයේදීම ධර්මය පිළිබඳව ධර්මයේ ස්වභාවය පිළිබඳව ඔය ඇත්තටම අවබෝධ වෙනවා. පින්ගතනේ ධර්මය කියලා කියන්නේම ඔය ඇත්තන්ගේ ජීවිතයට ලබා ගන්න යහපත් ප්‍රතිඵලමයි. හැම වෙලාවකම ඔය ඇත්තන් යම් අවබෝධයක් ලබා ගන්නවද ඒකම තමයි ධර්මය කියලා කියන්නේ. ඒකම තමයි ධර්මය කියලා කියන්නේ. පින්ගතනේ සම්මා සමාධි කියලා කියන්නේ මානසික එකඟතාවය. ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය උපදවාගෙන නිවන් අවබෝධ කර ගැනීම සම්මා සමාධි කියලා කියන්නේ. එතන මෙන්න මේ කරුණු කාරණා ඔස්සේ ඔබගේ ජීවිතේ ගමන් කරන්න උත්සාහ කරන්න ඕන. සමහර වෙලාවට අපිට මේ කරුණු කාරණා පින්තුනේ එක දිගට එකම මොහොතක තුල ගමන් කරන්න අපහසුයි. හැබැයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ටිකෙන් ටික අපේ ජීවිතවලට මෙන්න මේ ධර්ම කරුණු එකතු කරගෙන යන්න උත්සාහ කරන්න කියන එකයි. අන්නේ එහෙම ගමන් කරනකොට පින්වතුනි ඊටාම කෙටි කාලයක් තුළදී සංසාර ගමන කෙටි කරගෙන නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරා තියෙනවා. එහෙනම් කල්පනා කරන්නට ඔබ අද මේ දිනය තුල පුරපසළොස්වක පොහොය දවසේ විහාරස්ථානට පැමිණලා සීල සමාදානයේ යෙදিলা ඒ වගේම නොඑක ආකාරයෙන් සිද්ධ කරගන්න යෙදුණා. ධර්ම ශ්‍රවණය කරත් යෙදුණා. මේ සෑම ආකාරයකින්ම ඔබගේ ජීවිතයට මම මගේ ජීවිතයට මෙන්න මේ ධර්ම කරුණ එකතු කරගත්තා. ඒ සත්‍යානුභාව බලය තුළින් මගේ ජීවිතය ආරක්ෂා වේවා. තුන්වන්ගේ පිහිට ආශිර්වාදය මගේ ජීවිතයට ලැබේවා. දිව්‍යංගේ දේව ආශිර්වාදය මගේ ජීවිතයට ලැබේවා. මම කරන කියන සියලු කටයුතු සර්වකාරීව සාර්ථකව සඵලමත් භාවයට පත් කර ගන්නට අවසානයේදී ඊටාම ළඟ කාලයක් තුළදී ළඟ භවයකදී නිවන් අවබෝධය පිණිසම මේ ධර්ම ශ්‍රවණය ඒකාන්ත වශයෙන්ම හේතු සාධකයක්ම වේවා කියලා සාධකලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනාව තුළින් ඔබගේ ජීවිතයට යම් එක ධර්ම කරුණක් හරි ගත්තනම් අන්නේ ධර්ම කරුණේ සත්‍යානුභාව බලය තුළින් මගේ නමින් නැසීමිය පල්ලයට යෙදුනා වූ සියලු ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වීම තුළින් ඒ හැම දිනාගේම භවගාමී ජීවිතය සුඛී සුවපත් භාවයට පත් වේවා කියලා චේතනාවෙන් යුක්තව හැම දිනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂයෙන් මගේ ගුරු දේවයන් වහන්සේ අපවත් වෙලා අවසර ගණනාවක් වෙනවා. උන්වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වීම තුළින් උන්වහන්සේගේ භවගාමී ජීවිතයන් සුඛී සුවපත් භාවයට පත් වේවා. අවසන උතුම් වූ නිවනින්ම සැනසීම උදා කර ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂයෙන් දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු.
අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ඇතුළු 33 කෝටියක් දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වීම තුළින් දෙවියෝත් නිවන් දකිත්වා. අවසානයේදී අප ඔබ හැම දිනම ප්‍රාර්ථනා කරන්නා උතුම් වූ අචරෝ අමරෝ අමා මහ නිවන් සම්පත්තිය උදා කර ගැනීම උදෙසාම මේ කුසල ධර්මයන් ඒකාන්ත වශයෙන් පාරමී ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දැන් හැමදෙනා වන්දනා කරන්නට ආශිර්වාද කරනු ලබනවා. අභිවාදන සේනිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාචේ සමිජ්ජතු